මිනිස්සෙට වෙන්න තියෙන නරකම දේ තමයි හදවත මැරෙන එක. හදවත මැරුණු මිනිස්සෙක් දහස් වතාවක් මැරි උපදිනවා. ඉතින් අපි හුරු වෙන්න ඕනේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න නෙමෙයි. මිනිස්සු තේරුම් අරන් ජීවත් වෙන්න. තේරුම් ගැනීමයි දැන ගැනීමයි කියන්නේ දෙකක්. තේරුම් ගැනීම දැන ගැනීමට වඩා ගැඹුරුයි. අන්න ඒ වගේ අපිව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් අපේ ජීවිතේට හම්බුනොත් එහෙම අපේ ආදර කතාවත් ලස්සන වෙයි නේද? අපේ ජීවිතෙත් ලස්සනට පාට කරන්න පුළුවන් වෙයි නේද? මේ කතාව ඇතුලේ ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා. මේක හරි අපූර්ව කතාවක්. ඉවර වෙනකන් අහන්න. අවසානයේදී ඔයාටම තේරෙයි මේ කෙල්ල මේ කොල්ලව කොච්චර මට්ටමකට තේරුම් අරන් ඉන්නවද කියලා. දැන් යාළුවා නම නම් කියන්නේ නැද්ද? ඇත්තටම ඒගොල්ලන් මොනවා කියනවද කියලා මට දැන් අවබෝධයක් නැහැ. සමහර විට ඒගොල්ලන් එක දේවල් තම කතා කරනවා ඇති. ඒකේ මට දැන් ඇහෙන්නේ නැහැ. එහෙනම් මට පුරුදු වෙනවා. ඒගොල්ලන්ටත් ඒව කියලා එපා වෙලා අතහැරලා. කවුරු මොනා කිව්වත් ඔයා දැන් මානසිකව හොඳ ජීවිතයක් ගත කරනවා කියලා ගැස්සක බැලුවම මට පේනවා. මට යැති. ඔයා හදන්නේ මගේ ජීවිතේ සතුට දිහා බලලා ඔයා සතුට වෙන්න. ඇත්තටම. ඔයා සතුටින් ඉන්නවා කියන එක තරම් සතුටක් මට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් වෙලාවකට ඔයා දුකින් ඉන්න එකටත් මම කැමතියි. මොකද මේ වෙලාවට ඔයා වැඩිපුර වෙලාවක් මාත් එක්ක ගත කරනවා. නිමාෂ හම්බුන්නේ නැද්ද? අපෝ. දාසුට 100 පාරක් විතර හම්බ වෙනවා. තාම නිමාෂ බයිනවද මට? මම පෙනේගේ ජීවිතය විනාශ කරා කියලා. සංගාට එහෙම එකක් කිව්වේ නෑනේ. එහෙම නොකියුවට මම දන්නවා. නිමාෂ මට වෛර කරනවා. ඔයා ඒව ගැන හිතන්න යන්න එපා. අපිට කාගේවත් හිතක් වෙනස් කරන්න අයිතියකුත් නැහැ. එහෙම කරන්න විදිහකුත් නැහැ. නිමාෂම කාදාරි දවසක ආව තේරුම් ගනි. මට ජීවිතේ හම්බෙලා තියෙන මිනිස්සුන්ගෙන් දවසකට තීරණ වැඩියෙන්ම ගන්න පුද්ගලයා ඔයා. නෑ මං කියන්නේ සාමාන්‍යයෙන් දැන් මගේ දවසක් ගත්තොත් එහෙම උදේ ඉඳන් මට තියෙන්නේ මේක අඳිනවද අර කඳිනවද බත් කනවද ඉන්දියාප්ප කනවද ලෙක්චර්ස් යනවද නැද්ද කියන ඔය වගේ හරි පොඩි වෙනස්කම් තියෙන එහෙම තීරණනේ. අට ඔයා හැම නෑනේ. ඔයා එක දවසකට ජීවිතය ගැන බරපතල තීරණ ගොඩක් ගන්නවා. මම ඒකට කැමතියි. දැන් මොනවාද ඔයා මගේ අකමැති? අකමැති දේවල් තියෙනවා. ඒ වුණාට මේ ඔයා එක ප්‍රශ්න කරන විදිහට මට ඒකට කැමැත්තක් ඇති වෙනවා.